ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. 2026 මැයි 10 වන ඉරිදා දින දිනපතා භෝජනය. අපව ගලවා ගැනීමට උත්සාහ කිරීම. වසර ගණනාවකට පෙර නිව්යෝර්ක් නගරය ආරක්ෂිතව සිටින්න, නිශ්චලව සිටින්න කියා දැන්වීමක් දියත් කළේ සෝපානයක සිර වූ සිට නිසලවන් ආරක්ෂිතව සිටින ආකාරය සෙනගට ඉගැන්වීමටය. විද්‍යාඥයන් පෙන්වා දුන්නේ සිර වූ මගින් වෙනත් ආකාරයකින් විවෘත කිරීමට හෝ පිටවීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට හෝ උත්සාහ කිරීමේදී මිය යන බවයි. හොඳම සැලසුම් මාර්ගය වන්නේ අනතුරු ඇඟවීමේ බොත්තම ඔබා ආපදා සේවකයින් පැමිණෙන තුරු නිසලව සිටීමයි. පාපෙන් පහළට ඇදී යාමෙන් සිරවී සිටින අය ගලවා ගැනීමට වෙනස් ආකාරයක ගැලවීමේ මාර්ගයක් අපොස්තුලු පවුල් ඉදිරිපත් කළේය. එපිසවරුන් ඇත්තෙන්ම ඔවුන්ගේ වරද සහ පාප කරන කොටගෙන මැරී සිටින බව පවුල් ඔවුන්ට මතක් කර දුන්නේය. ඔහු යක්ෂයාට කීකරු වී දෙවියන් වහන්සේට යටත් වීම ප්‍රතික්ෂේප කර සිරව සිටියහ. එහි ප්‍රතිඵලය වූයේ දෙවියන් වහන්සේගේ උදහසට ඔවුන් බඳුන් වීමයි. නමුත් ආත්මික අන්ධකාරයේ සිරවි සිටින්ට උන්වහන්සේ ඔවුන්ට ඉඩ නොදුන් සේක. නමුත් යේසුස් වහන්සේ කෙරෙහි අදහගත් අය ගැන අපොස්තුලවරයා ලීවේ අනුග්‍රහයෙන් ගැලවී සිටින්නු හැකියාය. ඒ දෙවියන් වහන්සේගේ ගැලවීමේ මුල් පියවරට ප්‍රතිචාරයක් වශයෙන් වූ ඇදහිල්ලේ ප්‍රතිඵලයකි. ඇදහිල්ල යනු අපවම ගලවා ගැනීමේ උත්සාහය අතහැර අපව ගලවා ගන්නා ලෙසට යේසුස් වහන්සේට ඇරයුම් කිරීම වන්නේය. දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් පාපයේ උගුලෙන් ගැලවීම ආරම්භ වන්නේ අප තුළින් නොවේ. එය යේසුස් වහන්සේ තුළින් පමණක් වන දෙවියන් වහන්සේගේ දීමනාවය. දවසේ සිදුවිල්ල පාපයේ උගුලෙන් ඔබටම ඔබව ගලවා ගතනු හැක්කේ මන්ද? ගැලවීමට අවශ්‍ය වන දෙවියන් වහන්සේ සපයා ඇති දේ කුමක්ද? අට දින කියවීම එපිස දෙවැනි පරිච්ඡේදයේ පළමුවන පදයේ සිට 10 වන පදය දක්වා. මක් නිසාද ඇදහිල්ල කරුණු කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්නේය. එය නුඹලාගෙන්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. එපිස දෙවැනි පරිච්ඡේදයේ 8 වන පදය. වසරක් තුළ බයිබලය කියවන්නම කිරීමට අද දින බයිබල් කොටස දෙක රාජාවලිය 10 වෙනි පරිච්ඡේදයේ සිට 12 වෙනි පරිච්ඡේදය සහ යොහන් පළමුවන පරිච්ඡේදයේ 29 වන පදයේ සිට 51 වන පදය දක්වා. ආමේන්.